සුබ දවසක්. අද අපි හදන්න යන්නේ අඹ චට්නි එකක්. තෙල් පාවිච්චි කරන්නේ නැතුව සති 3-4ක් තියාගන්න පුළුවන් අඹ චට්නි එකක්. මුලින්ම අඹ ටික හොඳට හොදලා ඒක කෑලි වලට කපා ගන්න. ඔයාලත් හදලා බලන්න. දැන් අඹ තියෙන කාලේ හින්දා අඹ ගොඩාක් තියෙනවා නම් ඔයාලා මේක හදලා ජෑම් බෝතලයකට දාලා තියාගන්න. මම හිතනවා මේක සති 3-4ක් මාසයක් වුණා තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකක් තියෙනවා නම් ඒක නැත්තම් කොහොමත් මේක සති 2ක් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද අපි මේකට තෙල් ඒවා මේවා ඇඩ් කරන්නේ නැති හින්දා. කොටුවට කපාගත්ත අඹ ටික ඔයාලා දාගන්න පිඟානකට. හරි තමන් කැමති භාජනයකට දාලා ඒ අඹ ටික අයින් කරන්න. ඊට පස්සේ බලන්න අපි මේක කොහොමද හදන්නේ කියලා විශ්වාස කරන්න. මේක සති 2ක් විතර ඔයාලට බය නැතුව තියාගන්න පුළුවන්. ගෙදර තියෙන තියවල් වලින් මේක හදන්නත් පුළුවන්. ඊට පස්සේ අපි හට්ටියක් ලිපේ තියාගන්නවා. ඒ ලිපේ තියාගන්න හට්ටිය වතුර පොඩ්ඩක්වත් තියන්න එපා. හොඳටම ඒක වේලෙනකන් තියන්න. ඊට පස්සේ අපි මේකට සීනි ටිකක් දාලා අපි මේ සීනි ටික කැරමල් කරගන්නවා. ඊට පස්සේ මේ සීනි ටික හොඳට රත් කරන්න කැරමල් වෙනකන්. ඔන්න සීනි ටික දී වේගෙන එනවා. ඔයාලට පේනවා. මැටි හට්ටියකම හදා ගන්න. ඒ අර ඇඹුල් හදන ඉඳලා ගොඩක් හොඳයි මේ කිමිකල් රියැක්ෂන් එක නැති හින්දා. හොඳට ඇදි ගා ගන්න. නැත්නම් හට්ටිය කර වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඕකට ඇඩ් කරනවා තව සීනි ටිකක්. සීනි ටික ළඟින් තියාගන්න. ඕගොල්ලෝ මේක හදනකොට ඔන්න අපි දැන් ඇඩ් කරනවා සීනි. ඔයාලට පුළුවන් මෙතට ඔයගොල්ලෝ ගන්න අඹ ප්‍රමාණය අනුව සීනි ප්‍රමාණය වෙනස් කරන්න. ඒකත් රහ අනුව. සමහර අය කැමති නැහැ ගොඩාක් පැණි රස කන්න. ඇඹුලට කන්න කැමති. එහෙම අයට සීනි අඩුවෙන් දාගන්න පුළුවන්. එහෙම නැති අයට සීනි වැඩිපුර දාගන්න පුළුවන්. ඒ සීනි ටික දී වෙන්න ඕන හින්දා අපි වතුර බොහොම පොඩ්ඩක් ඇඩ් කරනවා ඒකට. ඒ සීනි කැර ටික ඔක්කොම දිය වෙනකම්. ඊට පස්සේ අපි ඇඩ් කරනවා ඒකට ලුණු. ඊට පස්සේ මිස්කුඩු තේ හැඳි කාමාරයි. ඒකටම අපි ඇඩ් කරගන්නවා 3-5 කුඩු ගම්බිරිස් කුඩු. ගම්බිරිස් නට ටිකක් වැඩිපුර දාන්න. මොකද ගම්බිරිස් එකේ රහයින තරමට තමයි චට්නි එකක රස එන්නේ. ඔන්න අපි දැම්ම 3-5 ටික. 3-5 ගොඩක් දාන්න එපා. 3-5 රහයි. ඉතින් අර චට්නි එකට 3-5 ගොඩක් ඕන. එකත් මම දාලා තියෙන්නේ පැදපු 3-5 ටිකක්. ඊට පස්සේ අනිවාර්යෙන් කැලමිරිස් ටිකක් දාගන්න. ඒකෙන් තව රස වැඩි වෙනවා. කැලමිරිස් තේ හැන්දක් හොඳටම ඇති. ඊට පස්සේ මේක හොඳට බලන්න උකු වෙනකන් අපි ඒක හැඳි ගා ගන්නවා. ඔයාලට ඕන නම් මේකට කරදමුඟු ටිකක්, කරාබුනේටි ටිකක් දාන්න පුළුවන්. රම්පා කරමිච්ච දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අඹ ටික මේකට දා ගන්නවා. try කරලා බලන්න. මේක මාර රහයි. ඒ වගේම හරිම ලේසි. ඊට පස්සේ ඒකට අපි ඇඩ් කර ගන්නවා කහ කුඩු ටිකක්. ඊට පස්සේ හොඳට කලවම් කර ගන්න ඕන. අපි මේක මද ගින්දරේ තමයි හදාගන්නේ. බොහෝ වෙලාවට ගින්දර අඩු කරන්න මද ගින්දරේ ඕක වහලා තියන්න. ඕන දැක්කද? ටික වෙලාවක් ගියාට පස්සේ අඹ එකේ සම්පූර්ණ කලයක වෙනස් වෙලා අර කැරමල් පාටට එනවා. අන්නේ කැරමල් පාටට ආවට පස්සේ බලන්න හොඳට ඒක කලවම් කරගන්න. අර කැලි ටික එහෙමම තියෙනව නේද? ඒ කැලි ටික එහෙමම තියෙනවා. ඒ කියන්නේ එක කැලලක් එක්ක හරි කමක් නැහැ. ඔයාලට කැම වේලක් කන්න පුළුවන්. අපි රහ බලනවා. කැමති නම් ලුණු ටිකක් ඇඩ් කරගන්න, සීනි ටිකක් ඇඩ් කරගන්න. ඒක ඔයාලට තමයි රහයි අනුව තමයි ඒක කරගන්න වෙන්නේ. ඉතින් ඔන්න අපි මේ විදිහට හදාගත්ත අඹ එක දැන් අපි බලමු ඇතුලේ මොන හරි වතුරක් තියෙනවද කියලා. නෑ. ඔක්කොම පේනව නේද ඔයාලට? හොඳටම හිඳිලා තියෙන්නේ හට්ටිය. අඩි අල්ලන්න දෙන්න එපා. එහෙන් තමයි මේ හැදි ගන්නෙ. බලන්න ඇතුලේ මොනවත්වත් නැ වතුර පොඩක්වත් නෑ. අන්න එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ ලිප ඕෆ් කරලා මේ අඹ උයාගත්ත අඹ එක නිවෙන්න තියන්න. දැන් බලන්න පොඩ්ඩක්වත් ඇටි අල්ලලා නැහැ. අපේ චට්නි එක ලෑස්ති. ඔන්න ඊට පස්සේ අපි හදාගත්ත එක බලන්න කොච්චර ලස්සනද කියලා. එහෙනම් මේක ගොඩක් රසවත්. ඔයාලත් හදලා බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපිට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සපෝට් එකක් දෙන්න. එහෙනම් සුබ දවසක්.